ගමන තනිකරම දවස් දෙකක් දකුණු රටේ සවාරියක් යන්න තමයි මේ දැන් ලැහත් වෙලා ඉන්නේ. දැන් මේ ඉන්නේ වැලිගම බීච් එකේ. අපි ඉතින් දවල් මාතරට ඇවිල්ලා වැලිගම බීච් එකේ නාලා කරලා දැන් මේ 4ට වගේ ගාල්ල පැත්තට යන්න තමයි දැන් මේ සූදානම් වෙලා ඉන්නේ. මම දැන් කිව්වනේ මේක දවස් දෙකක ගමනක් කියලා. ඉතින් අපි හෙට මොකද කරන්න කියලා හෙට බලමු. අපි අද ගත්තොත් 4 දෙනෙක් ඉන්නවා. ඉතින් මේක සාමාන්‍යයෙන් මම වෙනදා කරන travel log වගේ කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා පොඩ්ඩක් වෙනස් විදිහේ වීඩියෝ එකක් වෙන්න මේකට තියෙනවා. එහෙනම් අපි යමු අපේ අද දවස කොහොමද ගෙවෙන්නේ කියලා බලන්න. අඩිපාරයි මහපාරයි මුහුදයි මේක රණවේග ඔක්කොම එකතන තියෙන්නේ. පහම එකතන. හතරවනේ. පහයි පාර. මේ රේල් පාර අර තියෙන රණවේග මේ මහපාර අර අඩිපාරේ හැබැයි මේ තියෙන හෙලිකොප්ටර් මෙන්න මේකට නගින්න පුළුවන්. අර පැටියේ ටිකට් මේන් එකත් බලන්න. මොකෙන් නැති තමයි. ඔහොම මුහුදයින දිගේම අපි ඇවිල්ලා ආවා කැස්බෑව බලා ගන්න පුළුවන් තැනකට. ඉතින් මෙතන ගත්තොත් එහෙම තුවාල වෙලා අරගෙන ආපු කැස්බෑව ගොඩක් අපිට බලා ගන්න පුළුවන්. මේ කට්ටියට හොඳ වෙනකන් තමයි මෙතන මේ කට්ටිය තියාගෙන බෙහෙත් කරනවා කියලා අපිට බලා ගන්න හම්බ වුණේ. හොඳ වුණාට පස්සේ මේ කැස්බෑවුන්ව ආපහු මුහුදට මේ කට්ටිය නිදහස් කරනවා. අපිට මෙතනදී කැස්බෑ පැටවු එහෙමත් ගොඩක් බලා ගන්න හම්බ වුණේ. ඉතින් කැස්බෑ බිත්තර එහෙම බලන්නත් අපිට මෙන්න මේ වගේ තැනකට ඉතින් යන්නම සිද්ධ වෙනවා. මේ අවුරුදු 10 12ට මෙච්චර ලොකු වෙන්නේ. එතකොට තව ලොකු වෙනවද මෙයාලා?
ඔන්න ඊළඟට අපි ආවා සුන්දර තල්පේ බීච් එකට. තල්පේ බීච් එක ගාවට ආවට පස්සේ අපිට බලාගන්න හම්බ වුණේ ෆුල් පැක් වෙච්ච බීච් එක. අන්න ඒක හින්දම අපි තල්පේ බීච් එක මේ උඩ බලාගන්න පුළුවන් මේ තැන ඉඳලා බලලා ආපහු අපේ ගාල්ල පැත්තට යන ගමන ආරම්භ කරන්න ඕනි කියලා තමයි හිතුවේ. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ ගාලු කොටුවට නැත්තම් ගෝල් ෆෝට් එකට. අපි සාමාන්‍යයෙන් ගාලු කොටුවට ඇවිල්ලා රෑ පොඩ්ඩක් ඇවිදලා කරලා චිල් වෙන්න තමයි හිතාගෙන හිටියේ. නමුත් අපි මෙතෙන් ආවට පස්සේ දැකපු සෙනග ඒ වගේම මෙතන තිබ්බ බ්ලොක් එකත් එක්ක අපි ඒ ගමන අපේ ලිස්ට් එකෙන් කපලා දාන්න ඕන කියලා තමයි හිතුවේ. ඉතින් ඒක හින්දා ගාලු කොටුවේ මෙතනින් එහා කිසිම වීඩියෝ එකක් මං රෙකෝඩ් කරේ නැහැ. එහෙනම් අපි අපේ දකුණු රටේ සංචාරයේ දෙවැනි දවස මෙහෙම ආරම්භ කරමු. ඉතින් අපි පළවෙනියටම ගියේ දික්කැල්ලේ තියෙන පරණම වගේම ප්‍රසිද්ධම පන්සලකට. ඒ තමයි වැවුරු කන්නල රජමහා විහාරය. ඉතින් මෙතෙන් එන හැමෝම දකින අයිකොනික්ම දේ තමයි මේ පන්සලේ තියෙන මේ විශාල බුද්ධ ප්‍රතිමාව. අපි යන දවසේ නම් පෙරහැරට සූදානම් වෙන එකත් එක්ක පිළිමේ සම්පූර්ණයෙන්ම වහලා පේන්ට් කරන එකක් තමයි අපිට බලා ගන්න හම්බ වුණේ. ඉතින් අපි ඒ දේවල් ටික පොඩ්ඩක් පැත්තකින් තියලා විහාරගෙට එහෙම ඇතුල් වෙලා බැලුවා. ඉතින් විහාරගෙට ඇතුල් වුණාට පස්සේ අපිට බලා ගන්න හම්බ වෙන චිත්‍ර වගේම ප්‍රතිමා ගත්තට පස්සේ මම ලංකාවේ දැකපු ලස්සනම පන්සල් වලින් එකක් කියලා මට මේ පන්සල වගේම විහාරය ගැන කියන්න පුළුවන්. ඉතින් මමත් පොඩි කාලේ ආවට පස්සේ අද තමයි මේ පන්සලට ඇවිල්ලා මේ දේවල් ටික බලන්නේ.
පන්සලකටත් ගියපු එකේ අපි ඊළඟට ආවා නෙල්වැල්ල බීච් එකට. එහෙම නැත්නම් මේකට බ්ලූ බීච් එක කියලාත් කියනවා. ලංකාවේ මන් දැකපු ලස්සනම බීච් වලින් එකක් තමයි මේ නිල්වැල්ල බීච් එක කියලා කියන්නේ. ඉතින් නිල්ම නිල් පාටට මුහුදක් තමයි මේ හරි අපිට බලා ගන්න හම්බ වෙන්නේ. ඒ වගේම මේ බ්ලූ බීච් එකේ අපිට 360 view එකකුත් බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන උඩ තියෙන අයිලන්ඩ් එකට ගිහිල්ලත් අපිට මේ ලස්සන තවත් හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් මේ හැමදේම දකිනකොට අවසානයේ මට හිතෙන්නේ අපේ මේ පුංචි රට කොච්චරනම් සුන්දර රටක්ද කියන එක. දැන් මං ඉන්නේ ලංකාවේ හරියටම දකුණු කෙළවරේ කියන්නේ දෙවුන්දර තුඩුවේ. ඉතින් දෙවුන්දර තුඩුවේ ලයිට් හවුස් එක ගාවට තමයි මං දැන් ඇවිල්ලා ඉන්නේ. 1890 ගණන් වල හදපු මේ ලයිට් හවුස් එක තමයි ලංකාවේ උසින් වැඩිම ලයිට් හවුස් එක වෙන්නේ. මීටර් 49ක් විතර උස මේ ලයිට් හවුස් එකෙන් එන එළිය කිලෝමීටර් 52ක් විතර දුරට වදිනවා. ඒ කියන්නේ ආසන්නව ගත්තොත් හැතැම්ම 32ක් විතර දුරක්. ඉතින් මෙතෙන් ඇවිල්ලත් අපිට මේ සුන්දරම සුන්දර අපේ රටේ වෙරළ තීරය දිහා බලාගෙන ඉන්න පුළුවන්. ඉතින් ඔය වගේ දේවල් ගොඩක් අපි මේ දවස් දෙකේ දැක්කා අත්විඳා. ඉතින් ඔය විදිහට තමයි දවස් දෙකේ මගේ මාතර ගාල්ල සවාරිය ඉවර වෙන්නේ. ඉතින් ආපහු අපි මේ වගේ සුන්දර ගමනාන්තයකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝටම ජය වේවා.